කී සතිය බැලුවේ නැද්ද? නෑ? How sad. පාඩම් කරන්න. පාඩම් කරන්න try කරලා බලන්න. ආසහිතේ. ඊරිදා මේරිදා වාගෙන වන්න අනේ සර් අද පොඩ්ඩක් කලින් යවන්න. ඈගේ සිතුම් මාගේ පැතුම් සුන්නෝ කරන්න අද හවසට ඈ එනවා මාව බලන්න. සුද්දාති කෙනෙක්ගේ අහිංසක ඉල්ලීමක්. කලින් යවන්න කියන්නේ. සෛල විත්‍යක් නැත. නැත නැත. සෛල විත්‍යක් නැත. ඔක්කොම පටලෙවුණා නේද අර චිත් එක ආවට පස්සේ. හරි. එතනම චවිකාවක් ඇත. එතන පුතේ එතනම මයම්. එතන. ඔක්කොම පැටලලා තියෙන ට්‍රැක් අවුට් ගෙන් තියෙන. චිත් එකක් වලම එකේ සර් සුදාමි O level pass. A8යි B1යි. සර්ගේ ක්ලාස්මයි එවන්නේ සර්. ඉන්දකින් විතර. මූටයකෝ මෙහෙම චිත්තයක වණ්ඩේ හිතුණා. මේ පොඩි සිදුරක් පේන්න ඕන. මහා දැවැන්ත වලක් පේන්නේ මේක ඇතුලේ. පොඩි සිදුරක් තියෙන. ලොකු වලවල් පේන්නේ. දැන් බලන්න මේ ආමාශයේදී මේක වෙන්නේ දිගු වේලාවක් කුසක ඉන්නේ. ඒක තමයි සර්. එතකොට මේ ගෙනවිල්ලා මේක පුලුස්සලා දානවා. තව මේකෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් මේ අපේ ආහාර මාර්ගය කෑම එන්න කලින් ලෑස්ති වෙන එකක්. හරිද? දැන් බලන්න ආමාශයට එන්න කලින් මුඛ කුහරයේදී කැම තියෙද්දී ආමාශයේ විශේෂ ශ්‍රාවය කරගෙන බලාගෙන ඉන්නවා එන්න කියේ. එන්න. එනවනේ එන්න. එතකොට යා ආව ගමන් මුස්ලිම් මේ ગેස්ට්‍රික් ජූස් එකෙන් නාවල කරලා ගන්නවා. හොඳයි යා කියලා මෙම්මත් ගාලා තියාගන්න. ඒක ඒ වැඩේ වෙනකොට මෙහි ශුද්‍රාන්තරයේ විශේෂ ශ්‍රාවය වෙමින් තියෙන්නේ. එන්න ඔයා එනවනේ නේ එන්න. නාවල කරලා ගන්න. ඔක්කොම කලින් ගොඩේ අරගෙන ඉන්නේ නමුත් අර මේක තියාගෙන ඉන්න. තේරෙන්න ඕන හරි? අල්ලහට එනවා. ඊළඟට තව එකක්. දැන් ඔක හොඳටම ඔප්පු වෙන දෙයක් නේ දැන් දැක්කද අපි ඉගෙන ගත්තේ නැද්ද මන් දන්නේ නැහැ. ඉගෙන ගත්තද මට අපි කේට කරන් තිකලාන්නේ අනිත් ටවුන් වල ළමයි ඒක කරේ නැති නිසා මම දැන් නිකන් තේරෙන්න කියන්නම්. කටට අපි ආහාරය ඔහොම දාගන්න කලින් මම කෙටියෙන් කිව්වේ නැහැ නැත්තම් හරිනේ තින්ද කටට අපි ආහාරය Mike, that's the wrong number. මේ හරි එන්න ප්‍රශ්න ගොඩකට මැදි වෙන්න නෑ මට මේ ආහාරය ගන්න කලින් හරිද කට සූදානම් වෙනවා චුටි මාත්‍යා මොනවද දාලාද මොනවා ශ්‍රාවය වෙනවද කේතේ ශ්‍රාවය ඒකනේ දැන් කෑම පිඟානේ පේනවා ඒකේ කෙල එනවා හරි අපේ ආහාර මාර්ගයේ නිතර එන්න කලින් මොන වෙන එකක්ද රෙඩි වෙන එකක් තේරුණාද එතකොට මෙහි එනකොට මෙහි වෙන කෙල ගොඩක් තියෙනවා දැන් හිතහන්කෝ මෙහෙම අපි මොනවාරි හපනවා කෑම එතකොට මෙයා මොකද කරන්නේ ආමාශික විශේෂ දාගෙන ලැහැස්තිලා ඉන්නේ අපි මේ හපපු එක ගිලින් නැතුව විසි කරනවා වගේ බලු වැඩ කරොත් අපි ඉන්න රැවටීමන්නේ කරලා තියෙන්නේ නේ එහෙම එකක් කියන්නේ චුයින්ගම් කන අයට අනිවාර්යෙන් ગેස්ට්‍රයිටිස් හැදීමේ අවදානම තියෙනවා. ඔන්න වැඩි. චුයින්ගම් විතරක් නෙමෙයි කිසිම දෙයක් ගිලින්න නැත්නම් කටේ දාගෙන ගොඩක් වෙලා ඉන්න හොඳ නැහැ. අපි හිතමු මම ඇත්ත කියන්නේ හරිද? දැන් අපි හිතමු නිකන් කොල කෑල්ලක් කිය. ඒත් එච්චරම තමයි. නිකන් මේ හපහප ඉන්න හොඳ නැහැ. ඒතකොට අනිවාර්යෙන් මොකද්ද එන්නේ? ગેස්ට්‍රයිටිස් එන්නේ අවදාන මේ මෙහි ඔක්කොම ආයේ කෙලින්ම ආමාශික විශේෂයෙන් මේ සම්පූර්ණ
තව ආතතිය. ආතතියෙන් නොහෙන් කල්පනා කර ඉන්නවා කියන්නේම මොන යුෂය එනවද? ආමාශික යුෂය එනවා. ඒකත් හේතුවක්. එතකොට අපි හිතමු කෙනෙක් නිතර ස්ට්‍රෙස් එකේ ඉන්නවා, ආතතියෙන් ඉන්නවා. ආතතියෙන් ඉන්න මොකක් එන්න පුළුවන්ද? ગેස්ට්‍රයිටිස් එන්න පුළුවන්. අපි ඒවා ඒ කොටසෙදි කරනවා. දැන් ඔතෙන්ට මං ඇයි මේ මෙච්චර මේ දේවල් කිව්වේ? දාගන්න තරු දෙකක්. අපේ ආමාශයේ නැද්ද කිසි සූදානමක් මේවට මුහුණ දෙන්න තියෙනවා. උඩර වැටි නැද්ද ગેස්ට්‍රයිටිස් වලින් බේරෙන්න තියෙනවා. මේ බලන්න ප්‍රධාන එකක් මට කියන්න. දැන් මොන වගේන්ද ආමාශයට හානි වෙන්න පුළුවන් මට කියන්න? HCLුයි පෙප්සින් නේ. හොඳට බලන්න. ආවේ පෙප්සින්ද පෙප්සිනෝජන්ද? පෙප්සිනෝජන්. පෙප්සින්ම දෙන්නේ. ඊට පස්සේ එයා මෙහෙදි පෙප්සිනෝජන් වෙන්න ඕනේ. එහෙම වෙනකොට ගොඩක් වෙලාවට කෑමත් ඇවිල්ලා වෙන්න ඕනේ වෙලා අවුලක් නැහැ.